ඊශ්‍රායල කියන්නේ එක පවුලක්. පවුල් ඒකකය තමා ඊශ්‍රායලයේ ලොකුම ශක්තිය. තරුණියන් හැකි ඉක්මනින්ම විවාහ වෙලා ඒගොල්ලන්ගේ උපාධි කරමිනුත් ඒගොල්ලන් දරුවන් හදාගෙන ඒගොල්ලන්ගේ තරුණ ශක්තියෙන් දරුවන් හදාගෙන දරුවන් වන්නේ මුළු දේශයේම උරුමය. දරුවන් ඒගොල්ලන් දකින්නේ ආශිර්වාදයක් වශයෙන්. තාත්තලා අම්මලා දරුවන් එක්ක නටමින්, දරුවන් එක්ක විනෝද වෙමින්, දරුවන් එක්ක කාලය දෙමින්, දරුවන්ට හඬ දීම. මෙතන තාත්තලා හමුදාවේ වැඩ කරන ගමන් ඒගොල්ලන් වෘත්තිකයින්, ඒගොල්ලන් ආචාර්යවරුන්, ඒගොල්ලන් උපාධිධාරීන්, ඒගොල්ලන් නව නිර්මාණකරුවන්, ඒගොල්ලන් ව්‍යාපාරිකයන්, ආච්චිලා, සීයලා හැම පරම්පරාවක්ම එකිනෙකත් එක්ක එකතුව ජීවත් වෙන්නේ. ඊශ්‍රායලයේ මුළු දේශයම වෙන්නේ එක පවුලක්. අපිට දකින්න පුළුවන් වෙනවා සුමානිය තුල මේ වෘත්තිකයන් ඒගොල්ලන්ගේ රස්සාවල් ඉවර කරලා දරුවන්, දෙමව්පියන් සහ අඹුසැඹි සම්බන්ධකම් කිට්ටුවෙන් තබමින් දරුවන්ව ඒ ප්‍රේමණීය සම්බන්ධකම් වර්ධනය කරන හැටි. එබැවින් මේ පවුල් විශාල පවුල් ඒ දරුවන්ට පවා ඔබ දකිනවා පොඩි දරුවන් ඊශ්‍රායලයේ කොඩියත් එක්ක වට කරලා ඊශ්‍රායලයේ ඒ දේශයට දේශප්‍රේමී හදවතක් එක්ක දරුවන් ඒ දේශය උත්පාදනය කරන්නේ. දරුවන්ට ඒ දේශය ගැන හැඟීමක්, දරුවන්ට ඒ දේශය ගැන උරුමයක් දෙමින් තමා ඒ දරුවන්ව උපතේ ඉඳන්ම හදන්නේ. තාත්තලා දරුවන් වෙත හදවත් යොමු වෙලා තියෙන ඒ දුරස්ථභාවයෙන් තොරව හැම පරම්පරාවක්ම අපි දකිනවා එකිනෙකත් එක්ක සම්බන්ධ වෙච්ච කිට්ටු පවුල් සම්බන්ධකම් ශක්තිමත් කරමින් මේ තාත්තලාගේ ඉනවල තියෙනවා අවි. ඒ අවි ඒගොල්ලන්ට දරාගන්න තියෙන්නේ ඒගොල්ලන් යුද්ධයට තියෙන කැමැත්තක් නිසා නෙමේ. නමුත් ඒගොල්ලන්ගේ පොඩි පවුලවල් ආරක්ෂා කරන්න. අද දවසේ ශක්තිය, බුද්ධිය, පවුල් සම්බන්ධකම් වල උච්ච මට්ටමක් අපි දකිනවා මේ දේශයේ. මේ දේශයේ අනිවාර්යෙන් ශක්තිය වෙන්නේ පවුල. තාත්තලා හමුදාවේ වැඩ කරනවා රිසර්ව් ඩියුටි වශයෙන් ඒගොල්ලන් සිටින්නේ. ඒගොල්ලන් වෘත්තිමය වශයෙන් බුද්ධිමත් මිනිසුන්. නමුත් ඒ දේශය ආරක්ෂා කරන්න, පරම්පරාවල් ආරක්ෂා කරන්න ඒගොල්ලන් ක්‍රියා කරනවා. ආබාධිතයන් පවා ඔබ දකිනවා පවුල් එක්ක. මෙහෙම පවුල් එකතු වෙලා විවිධ ගම්මාන වලින් කිලෝමීටර් ගානක් ඇවිදමින් අද දවසේ යෙරුසලම දිනය කියලා දවස සමරනවා.